එහෙනම් යමු අපිත් එක්ක අද බෝපත්තැල්ලේ. හැබැයි ඉතින් කොහෙ යන්නත් කලින් අපේ channel එක subscribe කරලා එන්න වෙයි. අද නෙවෙයි ළමයි හෙට. අද හවස් වුණා මෙහෙට එනකොට. නෑදෑ ගෙදරක බණ ගෙදරකට ආවා. කුරුවිටට. බෝපත්තැල්ල ළඟම තමා. සුබ උදෑසනක් වේවා හිතවතුනි. දැන් වේලාව උදෑසන 7:00යි. කුකුලත් අතේ අරගෙන අපි ඉතින් මේ දැන් යන්නේ වෙන මොකටද ළමයි? නෝන්න. ටිකට් කඩන කවුන්ටර් එකක් තාම වහලා. දැන් වැඩ නිසා දාන ඉවර වෙලා නාන්න යමු කියලා ප්ලෑන් කරලා හිටියට නාන්න යන්නේ කවුද? අපි නාන්න යනවා කියලා එහෙනකොට සොලිද වෙලා ගියා ළමයි. මොන හිතකින් බෑ කියන්නද? ඉතින් අතට අහු වෙන දෙයක් බෑග් එකට දාගෙන අපිත් ආවා කස්ටියක් වහලලා නාන්න. ඒ කස්ටියත් අරගෙන ආයේ මුදවල්ට මගේ සමයන් ටික ඉවර වෙනකම් බලා සිටින හස්බන්ඩා මේ ඉන්නේ. මෝර්නින් වයිබ් එකක් විඳින ගමන් පා ගමනින් අපි මේ යන්නේ බෝපත්තැල්ල සොයා. අයියෝ ළමයි යහුණද? අන්න පුංචිට කතා කරනවා. මට නෙවෙයි හොඳේ. මගේ පිටිපස්සේ යන එක්කෙනාට කතා කරන්න. මට හිතෙන්නේ අපි ආවේ හොඳම ටයිම් එකේ. මෝර්නින් වයිබ් එකේ ලස්සන වීඩියෝ එකක් ගන්න කැමති නම් මේ ටයිම් එකට එන්න වෙනවා ඉතින්. අපි හිමිදිරි උදෑසන නාන්නාවට මහප්පා නම් වැඩ පටන් අරගෙන නෑ හැබැයි. මහප්පව දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න. ඇවිදින පය දහස් වටේ කියලා ඔන්න ඉතින් උඩුගම් බලා යන්නයි මේ සූදානම. අම්මෝ ළමයි ගත සීතල වෙලා ගියා. සීතල නිදි මොංගල් එකේ ඉඳලා දැන් තමා හරියට අවදි වුණේ. ඇයි ඉතින් පැය දෙකක් වගේ නිදාගත්තේ? ටිකක් ඉන්ටකෝ ඊයේ විස්තරේ කියන්ට. බණ ඉවර වෙලා වැඩ ඉවර වෙලා රෑ 12ට විතර සියලුම කාන්තා උදවිය සාලේ කොට්ට මෙට්ට දාලා නිදාගන්ට ලකලෑස්ති වුණාට ඒ දවස්වල තිබ්බ කාලුකනික තත්ත්වය මත නින්ද අහලකටවත් ආවේ නෑ ළමයි. මේ වීඩියෝ එක අප්‍රේල් මුල සතිය වගේ තමා කළේ. ඉතින් එදා ඒ තරමට රස්නේ. ඉතින් එදා මගේ දෙපැත්තේ හිටපු අක්කලා නංගිලා ටික සෑහෙන්න තරගෙට බොරු කියන්න පටන් ගත්තා. සාවධානව බොරු ටික අහන් හිටපු අහිංසක මට නින්ද යනකොට පාන්දර දෙකක් පහු වෙලා ඇති. ආයේ ඉතින් 5ට විතර නැගිට්ටා වගේ මතකයි. ඇත්තම කිව්වොත් කොහෙ ගිහින් නවතීද දන්නේ නෑ. කමක් නෑ යමුකෝ බලන්න. එහෙම හිතාගෙන මම ඉදිරියටම ඇවිදගෙන ගියා. ඉදිරියෙන් ලිස්සන සුළුයි පරිස්සමින් අඩිය තියන්න. අපේ මෑන්ස්ට මං ඉන්නවද මග වැටිලාද කියලාවත් ගාණක් නැති හැටි. දුක තමයි රංජනී. කමක් නෑ මම මගේ ගමන හිමින් යනවා. බෝපත්තැල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය සහ ලස්සන දිය ඇල්ලක් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. බෝපත් කියන නම ලැබෙන්නේ මෙම දිය ඇල්ල බෝගසේ පත්‍රයක් වගේ හැඩයක් ගන්න නිසා. උස මීටර් 30ක් පමණ වන අතර ජලය ගලා එන්නේ කුරුගඟ නම් නදියෙන්. ඔන්න ඔහොම කියලා තමයි ඉස්සරහ තිබ්බ බෝඩ් එකේ දාලා තිබුණේ. මේ දවස්වල වතුර මට්ටම අඩුයි වැස්ස නැති නිසා. සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බෝපත්තැල්ලේ වතුර මට්ටම නිරන්තරයෙන්ම වෙනස් වන සුළුයි. එහෙම කියලා තමා දැනගන්න ලැබුණේ. මේ ගල් උඩ යන එක ලේසි නෑ ළමයි. හරියට බලලා අඩිය තිබ්බේ නැති වුණොත් කකුල කරේ තියන් තමා යන්න වෙන්නේ. ශ්‍රීපාද අඩවියෙන් ආරම්භ වන කුරුගඟ එතෙන් සිට ඇල්ල කැලේ රක්ෂිතය වන තෙක් ඇවිත් විශාල කළුගල් පර්වතයක මුදුනේ සිට පහළට එක්වර මැද හැලීමට ලක් වෙනවා. දිය ඇල්ල ඇද වැටීමෙන් පසුව මෙම ජල පහර දිය දහරාවන් කිහිපයකට බෙදමින් ගමන් කරන නිසා දූපත් ගණනාවක්ද නිර්මාණය වී තියෙන ආකාරය පැහැදිලිවම ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඇල්ලෙන් ඉහළ ප්‍රදේශවලට අධිකව වැසි ලැබෙන විට ක්ෂණිකව ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. වතුරේ වර්ණය වෙනස් වෙනවා නම් ජල පහර වේගවත් වෙනවා නම් කොළරොඩු පාවෙනවා නම් ඔයාලා වහා මෙතනින් ඉවත් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල ගඟේ දිය නෑම අනතුරුදායකයි.
මෙන්න මෙතනින් පල්ලෙහාට බැහැලා ඒට හැරිලා මෙහෙට හැරෙනකොට අන්න තියෙනවා. අපරීක්ෂාකාරී ලෙස ඇල්ල බෑවුම දිගේ ඉහළට නැගීම වගේම වෙනත් හේතුන් නිසා 80කට වැඩි පිරිසක් මරණයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් එන්ජොයි කරන්න. අපි ගොඩක් වෙලා මෙතන හිටියේ නැහැ. ඉක්මනටම දානේ ගෙදරට ගියා නාගෙන. දානේ වැඩ තියෙන නිසා ඉක්මනටම ඉතින් ගියා. මූණ පෙන්නන්න කියලා කරදර කරන්න එපා ළමයි. තතකට මැදගෙනවත් නැති නිසා මගේ සිරියාන්ත මූණ පෙන්නන්නේ නෑ ඔයාලා. එහෙනම් ඉතින් අපි ගියා බායි.